ආය මචං පූසික වෙතාලා ටිකක් ඉන්නවා මචං හමන්නල යන්න. හරිද? ඊට කලින් තාත්තයා ගියා සබන් කෑල්ලක් ගෙන්න මචං මේ කඩේට. ඒක දීලා ඉන්නම්කෝ. හරිද? මේකේ ඉන්නවා අලි වවර්ස්ලා ටික. හරිද? උන් හිතාගෙන ඉන්නේ උන්ට කනද කියලා නාගන්න. ඉතින් හිතේ අමාරු නම් යන්නේ නැහැ. ඉතින් කාලක්වත් ගහනවා අපේ තාත්තා. ඉතින් කිව්වන්න තරම් ගහනවනේ මචං ඕක. හරිද? ඩේලි ගහනවා. ඉන්න අවුලක් නැහැ. හරිද? මේකේ මචං පූසික වෙතාලා වගේක් ඉන්න කාලකන්නේ හැත්ත උන් හිතාගෙන ඉන්නේ මේ බලපන්. දැන් මේ කෙලලා ගිහිල්ලා. හරිද? මේ කුඹුර වැඩක් නැහැ නේ මචං මේ. පීඩනකොටම කෙල්ල ගිහිල්ලා වෙනවා. හරිද? මෙතන අතන තැන් තැන් වල කාලා තියෙන්නේ. හරිද? මේ මිනිස්සයාගේ දුකනේ මචං. මම නම් මේ පාර කුඹුරු කරේ නෑ. මම කරන්නේ නෑ. මේ මෙතන අපේ මේ ආයේ කෑල්ල මචං අක්කර ප්‍රමාණයක් තියෙනවා. මට හරිය මතක නෑ. කොහොම හරි ටොන් 35ක් ගන්න පුළුවන් ප්‍රමාණය පොඩි කොටසක් මෙතන තියෙන්නේ. හරිද? ඉතින් ගන්න නෑ. කොහෙ ගන්නද මම මිනිස්සු කරන්නේ නෑ. අර පුරන් වෙලා තියෙන්නේ. මේ අපේ තාත්තට මේක කරලා දින කරන්න බෑ මචං කරන්න මේ එහෙව් එකේ මේකේ කාලකන්ණි 70 තිරිසම් බල්ලු මගේ අද්දි හම්බිච්ච අගලට වදාපු කූතාණ්ඩි නරි ගරි බලු 70ක් ඉන්නව රට ගිහිල්ලා අවජාතක විච්ච හංකිච්ච දයල් ගෑනු තමයි ඔය නාගි පඩංගු බල්ලවල් ඉන්න උන් හිතාගෙන අපි මේකේ කැලෑල්ල සුද්ධ කරන අපි පදින්චල යකෝ තොපි හිතුවද බදු දිනුල්ල කියලා බදු දිනුල්ල කියලා හිතුවද යකෝ අහිංසක මිනිස්සෙට කැලේකට ගිහිල්ලා කෝට්ටක්වත් කපා ගන්න බෑ තොපි කියයිද තොපි කොහොමද කියන්නේ අපි ආවිල්ලා කැලෑ කපාගෙන කියලා මේ කොළඹ ඉන්නවා ගෙරිගෝත 70 මචං උන් දන්නේ අනේ මේ තොපිට වැඩි යකෝ අපි අලින්ට ආදරේ හරිද තොපි දන්නේ අපි ගොවිතැන් කරපම් මේ කුඹුරු වලින් යකෝ ලියක් දක් ඉතුරු කරනවා අලින්ට කියලා සත්තුන්ට කියලා තොපි යකෝ තොපි මොනවාද කරලා තියෙන්නේ අලි වෙනුවෙන් මම කොච්චර අලි වෙනුවෙන් අලි ඝාතනය වෙනුවෙන් කතා කරලා තියෙනවද මම දැන් නිහතමානී සතුටක් ලබනවා මචං මුළු රටම මේ අලි ප්‍රශ්නෙන් ගිලි තියලා මම පොඩි ආතල්ලයක් ගන්නවා දැන් කට පියාගෙන ඉන්නවා හරිද මම මේ කියන්නේ කොළඹ කූතාණ්ඩි 70 දන්නේ නැති ගෙරි බල්ලන්ට කියන්නේ හැබැයි මෙහෙම ඉගෙන ගත්ත හොඳ වැදගත් මහත්තුරු නම් කොල්ලෝ ඉන්නවා මචං කෙල්ලොත් ඉන්නවා උන් දන්නවා සීන් එක හරිද යකෝ කැලෑ කපලා එහෙම එලි කරලා අපිට මේ වගේ මේ කුඹුරු කරන්න බෑ එහෙම කවුද කියන්නේ තොපිතෝ අපි දේශපාලඥයෝ කියලා එහෙම කරන්න බෑ බං අනිත් එක උඹලා හිතපල්ලකෝ කවුද කියන්නේ කොළඹ ඉස්සල්ලාම අගන කරගෙන යකෝ රජ රට අගන කරේ එහෙනම් තොපි තමයි ඔය කැලෑ සුද්ධ කරන බිල්ඩින් ගහගෙන ඕම ඔක්කොම කරගෙන ඉන්නේ මතක තියාගන්න ඉලා එහෙම නෑ කැලෑ වලට වෙනි මයින් කරලා දින මේ සත්තු දැන් ගම් වදින හුරු වෙලා තියෙන්නේ ඒක වෙනස් කරන්න ඕනේ මෙතන කියන්නේ සත්තු මරලා අලි මරලා ටින් කරලා රට යවන්න කියලා නෙමෙයි යකෝ කියන්නේ අපි කියන්නේ අලි සම්පත රැකලා දෙන්න කියලා හරිද මේක ඉන්න ගෙරි ගෝත 70ට ඒක තේරෙන්නේ නෑ අපි කියන්නේ මිනිස්සු ටික ආරක්ෂා කරලා දෙන්න කියලා. මේ අලි ප්‍රශ්නේ විසඳෙන්නේ නැතුව කවදාවත් මේ රටේ කුෂිකර්මාන්තය දිනු කරන්න බෑ මචං. හරිද? මෙහෙ ඉන්න කොල්ලෝ කෙල්ලෝ මචං ජොබ් වලට යනවා. හරිද? මතක තියාගන්න රට යනවා. ඔය එක රෙද්දවල් වල ගුබ්බෑවල් වල යන්න ඕනේ නැහැ බං. බුලත් ඉනි 100ක් වාවා ගත්තා නම් මචං ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. කුඹුරු ටික ලස්සනට කරගත්තා නම් මං දැක්ක මචං පහුගිය දවස්වල අක්කර 4යි විමිටි 40යි ලක්ෂ 14යි කියලා කොල්ලෙක් දාලා දිනවා. එක දවසක් රැක්කේ නැත්තම් ඔක්කොම ඉවරයි. අම්මයි රෙද්ද තමයි. ඒකොල්ලා කියන කතාව ඇත්ත තමයි. හැබැයි ඉතින් බඩුම තමයි එක දවසක් රැක්කේ නැත්තම්. එලි වෙනකන් රකින්නවා. මේ අපේ තාත්තා මචං රකින්න බැරි වෙච්ච හින්දා තමයි මේ එක දවසක් රැක්කේ නැති නිසා තමයි කෙලවිලා කියලා දෙන්නේ. මේ පොල් ගස් එහෙම මචං කාලා තින්නේ. මේකේ බොඩේ ඇදලා තින්නේ. එක පොල් ගහක්වත් නෑ මම සාර්ථකයි කියලා නෑ ඉතින්. මගේ අක්කර දෙකමාරක පොල් කෑවා. ඒ අක්කර කොහොමද පොල් ටික තිබ්බනම් මම කොච්චර මේ හම්බ කරනවද මම පීදෙන පොල් ඔය කාටද කියන්නේ මම මචං මේ පාර ඡන්දෙ දුන්නා තමයි මචං මම ඡන්දෙ දීලානේ බයින්නේ මං ඡන්දෙ දීලා තමයි බයින්නේ මං ඡන්දෙ නොදී බයින්නේ හරිද උඹලා ගෙරි ගෝතේ වගේ ඡන්දෙ නොදී එක එකාට බයින්නේ මං ඡන්දෙ දීලා බයින්නේ මම මුන්දර දුන්නා තමයි ඡන්දෙ බලමුකෝ තව කාලේ තියෙනවනේ විසඳලා දෙන්නම් කියලා කිව්වනේ හරිද විසඳලා දෙයි හරිද අපි විසඳලා දෙයි හොඳ වැඩක් තියෙනවා නරක වැඩක් තියෙනවා උන්දගේ හරිද බොරුවක් ගහලා තියෙනවා ඉතින් ලස්සනට මේ අවුලක් නැහැ අපි බලානිමුකෝ ඉස්සරහට වෙන වැඩ පිළිවෙල බලානිමුකෝ එයා එතුමාලත් ඉතින් කියන්න තියෙන මෙච්චරයි එකම හැන්දෙන් තමයි ඒගොල්ලෝ හැන්දි ගොඩකින් අපිට බෙදුවට මොකද ඉතින් අපි අතේ තියෙන එක හැන්දයිනේ ඒ හැන්ද අතර දීපු ගම ඉතින් දීලා දානවා අනිත් පැත්තට මේකටින් හොඳ කියනවා කියනවා මේකටින් නරක කියන්නේ අපි එහෙමයි අපි අපිට වැඩක් නැහැ දේශපාලඥයෝ ඇත්ත කතා කරන්නේ අපි හරිද මචං මෙච්චරයි කියන්නේ මේ රට හදන්න නම් කුෂිකර්මාන්තය දිනු කරන්න නම් කරන්න තියෙන එකම දේ මේ අලි සම්පත රැක ගන්නත් ඕනේ අලි සම්පත වනයේට කැලේට සීමා කරන්න ඕනේ මිනිස්සු ගමට සීමා කරන්න ඕනේ දැන් වෙලා තින්නේ ගොයියෝ ටිකට යන්න වෙලා කැලේට අලි ගම්වල වැදිලා අලි ගම්වල ඉන්නේ හරිද අඩුම තරමේ 19.90ක්වත් එන්නේ නැහැ මචං මේ ගමකට හදිස්සියක් වුණාට රෑකට අලි ගහන හින්දා හරිද දැන් අපේ ගමට නම් සාමාන්‍ය හරිය තියෙනවා ඔතන එහා පැත්තේ නීල බැම්ම හරිය කියලා තියෙනවා ඔතන එහා පැත්තේ මේ ඔය ඔතන කරෝල ගස්යෙන් එහා පැත්තේ නෙළුංගම කියලා හරිය රජීවගම නෙළුංගම හරිය කියලා තියෙනවා මචං අඩු තරමේ 19.90 එන්නේ ඒ මිනිස්සු එන්නේත් බයි බා අරතරම ළමෙක් හම්බෙන්න එහෙම හදිස්සියක් වුණා. සතේ සර්පෙක් කෑවා. වාහන තියෙන මිනිස්සු නෙමෙයි බං මේ වගේ ඉන්නේ.
ඒ වෙනුවෙන් තමයි මේ කතා කරන්නේ. හිතපල්ලා ටික. මී හරක් වගේ කමෙන්ට් කරන්න එපා. තොපි ඔය කරන කමෙන්ට් වලින් අර උඩ ඉන්න මී හරකුත් උන් හිතන්නේ එතු තමයි මුන් ගිල කෙලි සුද්ධ කියලා මේ ගොයිඩෙන් ගන්නේ. අම්මගේ රෙද්ද තොපිට තේරෙයි වෙන රටවල් වලින් දෙන මේ ආධාර ටික නැති වුණොත් එහෙම කෙලවිල්ල. උඹලා හිතාලා අපි මේවා දාලා ගියාමයි කියලා. අපි මේවා අතහැරලා දාලා යනවා. මේවයි කුඹුරු කරන්නේ ආයි කුඹුරු කොහොමද දැන් කරන්නේ නැහැ බං. මේ වයසක සෙට් එක විතරයි කරන්නේ. ආය කරන්නේ අපි කරයි කුඹුරු. පිස්සුද බං? මට රාජ්‍ය රස්සාව තියෙන මමත් පාඩු ඉන්නවා. ආයි කුඹුරු කරන්නේ මේ මහ පොළවේ මම මේ ප්‍රශ්න විසඳනකම් ආයි පැලයක් හිටවන්නේ නැහැ මචං. හිටවල වැඩක් නැහැ. හරිද? හිතපල්ලකො අපි දැන් යනවා කොළඹ. හරිද? කොළඹ ගිහිල්ලා ජීවත් වෙනවා. උඹලා අපිට ඉඩම් දෙනවද? ඉඩ දෙනවද? අනේ නිකන් මේ පුකේ කතා කියන්නේ නැතු ඉඳපල්ලා බං තොපි තමයි ඔය මේ සපාරි කීකියා හිටන් ගිහිල්ලා හිටම් සත්තුන්ට එක ඒවා දීලා හිටම් මිනිස් වාසිය හුරු කරලා උඹලා හිතනවද ඔය ඈත ඉන්න අලි නෙමෙයි මෙහෙට එන්නේ මෙහෙ අලි ඉන්න වගේ පිස්සුද බං අලි යන දුර අලි ගව් 21ක්ද කොහෙද යනවලු බං එක රෑකට ඇවිදිනවලු. ඒතකොට හිතපන් කොච්චර දුරක් ගිහිල්ලාද කියලා. ඔය එකම අලිය ඔය හතර වටේක අරගෙනවා. හරිද? මෙහෙ අලියෙක් ගැහුවොත් ඒ අලිය මෙහෙ ඉන්නේ නැහැ. ඌ වෙන දිහාකට අලි තොපිට වැඩිය මීටර්. හරිද? අපි අලින්ට තොපිට වැඩිය ආදරේ. ඇත්ත කතාව. අපි අලින්ට ආදරේ. තොපි තමයි ඔය මීහරක් වැඩ කරලා මිනිස්සු වාසය හුරු කරලා මේ පුකේ වැඩ කරලා හිටන් අලි ගම් වදින වැඩ තොපි තමයි කරන්නේ ඔය සපාරිය හරි මේ ගිහිල්ලා. ඒ සතුන්ට නිදහසේවත් ඉන්න දෙන්නේ නැහැ. හරිද? මතක තියාගනින්න. මේක මචං ඇවිල්ලා අලි මිනිස් ගැටුම ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉස්සරහට අලියෙක්වත් අනාගතේ ළමයින්ටවත් බලන්න නැති වෙනවා. හරිද? හේතුව ඇත්තු එහෙම නැත්තරම නැති වෙනවා. ඇයි බං මේ බලපන් කොච්චර සත්තු මැරනවද කියලා. කොච්චර සත්තු මැරනවද ඈ? අලියෙක් පැටියෙක් ගහන්න බඩේ තියාගෙන ඉඳින් අලි වෙඩි දානවා. මොනා කරන්නද බං? ජහ චු පල කියලා කෝට්ටක් ගහලා පල්ලන්නද? අලි වෙඩි ගහන්න නැතුව. ඈ? අලි වෙඩි ගහන්න නැතුව. ඉතින් ඇත්ත කතාව බං පැටව හම්බෙන්න ඉන්න අම්මා කෙනෙක් කකුල් දෙකක් අසර අලි වෙඩිල්ලක් ගහපම් හිටපන්කො තත්තේ. ඈ? උනුත් අම්මලා අපි කියන්නේ ඒකයි. ඒ සත්තු පව්. ඒ සත්තු දන්නේ මම 100% සත්තුන්ගේ පැත්තේ. හැබැයි මතක තියාගන්න මම මිනිස්සෙයි. මට තේරෙනවා යමක් කමක් මේක වෙන්න ඕනද? මිනිස්සුත් ආරක්ෂා කරගන්න ඕනේ සත්තුත් ආරක්ෂා කරගන්න ඕනේ. ඒකයි මේ පුමුණ පුනා කියන්නේ. මේකේ ගොවිතැන් කරන්න එක කොල්ලෙක් නැඹුරු වෙන්නේ නැහැ. ඇයි මේ අලි ප්‍රශ්නේ නෑ. තොපිට කියලා වැඩක් නැහැ. මං ගිහිල්ලා එන්න. මී හරට්ට කියනකොට හොඳයි කටක ගලක උලා ගන්නවා. දෙකෙන් පූසි ගෙතාලා. ටූ